උදේ කෑම එකත් හදාගෙන ඔන්න එහෙනම් අද වැඩ ටික පටන් ගන්නයි යන්නේ. අදත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා ලස්සන ඩේ බ්ලොග් එකක්. එන්නකො එහෙනම් මේ පැත්තට. මේ පාන් එක ගෙනල්ලා මම ෆ්‍රිජ් එකේ ඉන්නේ දාලා තියාගන්නේ. එතකොට ඉතින් කන්න ගන්න වෙලාවට මේක චුට්ටක් තදයි පරණයි වගේ. මේ විදිහට ෆෑන් එකට දාලා හරි අවන් එකට දාලා හරි ගත්තාම ඒ වෙලාවේ බේකරියෙන් ගෙනාව පාන් වගේ හොඳ රසට කන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකට බටර් පොඩ්ඩක් එහෙම ගාලා ෆෑන් එකේ දෙපැත්ත හරවලා පොඩ්ඩක් ටෝස්ට් කරලා ගන්න. එහෙම නැත්නම් අවන් දාලා ගන්න. එතකොට ඉතින් අලුත් පාන් වගේම තියෙනවා. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න නම් ඔයාලා දන්නවනේ මම කොහොමද ගොඩක් වෙලාවට මගේ උදේ කෑම එක ලෑස්ති කරගන්නේ කියලා. හැමදාම ඉතින් එකම විදිහට කන්න බැරි හින්දා පොඩි පොඩි වෙනස්කම් කර මේ විදිහට කෑම එක රසට හදා ගන්නවා. ඉතින් කියන්නකෝ ඔයාලා කන්න කැමති ලස්සන කෑමද, රස කෑමද, ගුණ කෑමද, එහෙමත් නැත්නම් ඔය තුනම එකට බැලන්ස් වෙලා තියෙන කෑමද? හෙට නිද්ද වෙනකොට ඉතින් මට වයස 40කුත් වෙන්න එනවනේ. ඒ නිසා ඉතින් මං හැම වෙලාවෙම බලන්නේ පුළුවන් තරම් හෙල්දි විදියට කන්න. ඒත් ඉතින් මට මේ සුදු පාන් පෙති දෙක වෙනුවට කුරක්කම් පාන් නම් කොයි වෙලාවකවත් ආදේශ කරගන්න හිතෙන්නෙම නැහැ. මොකද කුරක්කම් පාන් එච්චර රස නැහැනේ. උදේ පාන්දරම ඉතින් ඒ වගේ පාන් කෑල්ලක් කන්න හිතෙන්නෙම නැහැ. ඒ හින්දා ඉතින් සුදු පාන් පෙති දෙකක් අරගෙන තක්කාලි අනම්මනම් ටිකක් වැඩිපුර දාලා ඔන්න ඔය විදියට තමයි කන්නේ. ඔන්න එහෙනම් ඉතින් උදේ කෑම එක හදාගෙන ඉවරයි. කන්න තමයි තියෙන්නේ. අද ප්ලෙන්ටියකුත් හදා ගන්නවා සීනි නැතුව. පහුගිය දවස්වල හරියට දන්සල් වැන්දානේ. ඉතින් පිටි සීනි අනම්මනම් කාලා ඇඟට හරිම අමාරුයි. ඒ නිසා ඉතින් මේ දවස්වල සීනි ටිකක් අඩු කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් උදේ කෑම එකත් කාලා එන්න. අද හස්බන්ඩ් වෙනදට වැඩිය ගොඩක් උදෙන් පිටත් වුණා. මොකද අද එයා කොළඹ ගියා. ඉතින් කලට වෙලාවට ඒ තැන්වල ඉන්න ඕනනේ. ඒ නිසා ඉතින් එයා උදේම පොද වැස්සෙම පිටත් වුණා. ඒකෙන් උනේ මගේ දවස වෙනදට වැඩිය ටිකක් දික් වුණා. උදේටත් කෑවා. මම ඉතින් උදේට කන්න කැමති ඔන්න ඔය වගේ පොඩි පොඩි දේවල්. ඒක රසයි. මම ටිකක් බොන්න කැමති කාට වැඩි. කාලා බීලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ ගෙදර තියෙන ඇඳපුටු මේස ටික ක්ලීන් කරගන්න. එන්නකෝ එහෙනම් මං කියන්නම් අද ඔයාලගේ ගෙදර තියෙන මේස, අල්මාරි, ඇඳවල් මේ ඔක්කොම ලේසියෙන්ම ක්ලීන් කරගන්න පුළුවන් විදියක්. මේ තියෙන්නේ හස්බන්ඩ්ගේ පරණ මේස් එකක්. මේවා ඉතින් එකපාරටම මං විසි කරන්නේ නැහැ. තියාගන්නවා මේ වගේ වැඩවලට. මේස් එක අරන් අතට දාලා මේ විදිහට මම දැන් මේ පිහින්නේ මගේ කෑම මේසේ. හොඳට ඩස්ට් එක යවා ගන්න පුළුවන්. ඒ වගේම වැඩේ හරිම ඉක්මන්. ඉතින් ගොඩාක් අය තෙත රෙදි කෑල්ලකින් මේ ලී බඩු පිහින්න පුරුදු වෙලා ඉන්නේ. මං එහෙම කරන්න කැමති නැහැ. මොකද හැම ලී වර්ගෙටම ඒ විදිය හරියන්නේ නැහැ. ඒක ලී බඩුවේ කල් පැවැත්මටත් බලපානවා. අනිත් දේ තමයි කාලයක් ඒ විදිහට කරනකොට මේ ලී බඩු වල තියෙන ෂයින් එකත් නැති වෙලා යන්න බලනවා. ඒ නිසා ඉතින් මේ විදිහට සොක්ස් එකක් දාගත්තට පස්සේ හොඳට ඕන බඩුවක තියෙන දූවිලි අයින් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් අද මෙයා තමයි මගේ තනියට ඉන්නේ. එයා ඇවිල්ලා තියෙන සුපර්වයිසර් වැඩේට. ඉතින් බලාගෙන ඉන්නවා මම මේ මොකද්ද කරන්නේ කියලා. ඉතින් මේ ලී බඩු වල ගොඩාක් දූවිලි පිරීලා නම් මම කරන්නේ පොල් තෙල් ගාපු රෙදි කෑල්ලකින් මේ බඩු පිහලා දානවා. ඉන් පස්සේ නැවතත් හොඳ රෙදි කෑල්ලකින් ආයෙත් ඒ ලී බඩු පිහලා දානවා. එහෙම නැති වුණොත් පොල් තෙල් වලට නැවතත් ඩස්ට් එක ගොඩාක් බැඳෙන්න බලනවා. ඔයාලට පේනවනේ මං ගාව තියෙන මේ බ්‍රෂ් එක. මේකෙනුත් හොඳට ඩස්ට් එක යවන්න පුළුවන්. ඉතින් මේක අර ප්ලාස්ටික් කෙඳි, නයිලෝන් කෙඳි ඒවා නෙමෙයි. මේ ස්වභාවික කෙඳි වර්ගයකින් හදලා තියෙන බ්‍රෂ් එකක්. මේකෙනුත් හොඳට මේ විදියට මේ බඩු පිහලා දාලා ඩස්ට් එක යවා ගන්න පුළුවන්. ඔයාලා මට කියලා තිබුණානේ මකුළු දැල් කඩන විදිය පෙන්වන්න කියලා.
ටිකක් දිග නැමෙන්නේ නැති ස්ලෝන් බටයක් අරගෙන ඒකට එක පැත්තකින් කොහු කැඳි තියෙන කොස්සක් දාන්න. ඉන්පස්සේ ඉතින් බටේ දික් කරගෙන ඕන තැනක තියෙන මකුළු දැල් ටික අපිට ලේසියෙන්ම කඩලා අයින් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් ඊට පස්සේ ගෙදර කොස්සට ටිකක් තිබ්බා. හස්බන්ඩ් දකින සැරේට අහනවා ඒක තම්බන්නේ නැද්ද කියලා. එදා හවස ඉතින් ඔන්න ඒකත් අපි තැම්බුවා. ගෙදර තිබුණ ඉලෙක්ට්‍රික් ජග් එක කැඩිලා ටික දවසක් වුණා. ඉතින් හස්බන්ඩ් ගෙදර හිටපු දවසේ ඒකට කෑල්ලක් ගෙනත් තිබුණා. එයාට කියලා ඔන්න ඒකත් හදාගත්තා. මේ වගේ විදුලි උපකරණ කැඩුනා කියලා එකපාරටම ඉලෙක්ට්‍රීෂියන්ලා ළඟට ගෙනියන්න එපා. පොඩ්ඩක් ගලවලා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් අර පොඩි කෑල්ල දාලා අපිට ඒක හදාගන්න පුළුවන් වුණා. ආයෙත් එහෙනම් මේ වගේ ලස්සන vlog එකකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.